සම්බුදු සරණයි. මට පුළුවන් හැම මොහොතකම අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් මම අත දෙනවා. ඒක රාජ්‍ය ආයතනයක්ද පෞද්ගලික ආයතනයක්ද කියලා මට වැඩක් නැහැ. මට ඕනේ මගේ රටට, ජාතියට, ආගමට වැඩක් වෙන්න. ඉතින් ඒ කරපු උදාරතර අවස්ථාවක් තමයි මේ අවස්ථාව. එපමණක් නොවේ, මට පුළුවන් හැම මොහොතකම මම අනුවෙන් මගේ ශ්‍රමදායකත්වයේද ලබලා දෙනවා. මේ වෙනකොට විශාල වශයෙන් මම ශාසනික වෙන්ම සමාජික ජාතික මෙහෙවරක යෙදලා ඉන්නවා. මේ දකින අයටත් මම මතක් කරන්නේ එන්න අපි එකතු වෙලා මේ වාගේ වැඩ කරමු. ඇත්තටම අනුරාධපුර උතුරු මැද කියන්නේ ගොඩාක් දුක් විඳින පළාතක්. සමහරලාට මේ වීඩියෝ එක මේ හඬහන එකයි කියයි නෑ කියලා. හැබැයි ඒ නෑ කියන අයට මම කියනවා ඇවිල්ලා බලන්න මායිම් ගම්මානවල දුක් විඳින අපේම ලංකාවේ ජනතාව කොච්චරනම් පීඩාවට පත් වෙලා ඉන්නවද කියලා. හරියට වතුර ටිකක් නෑ. ඒ වගේම අලි කරදරේ, ප්‍රවාහන පහසුකම් නෑ. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුසියන්කුලම මහාවිද්‍යාලයට කළ එක්තරා පරිත්‍යාගයක්. මං ජීවිතේ තියෙන තාක් මගේ රටට ආදරේ, ජාතියට ආදරේ, ආගමට ආදරේ, සමගිය හැම මොහොතකම මම මගේ රටේ ඇති කරමින් සංවර්ධනයට මම අත දෙනවා. ඒ වගේම අහිංසක ජනතාව